ගින්දර වගේ රත් වෙන ෆෝන් එකක්ද වැඩක් තියෙන්නේ. charge කරනකොටත් වඩා ඉක්මනට බැටරි එක බහිනවද? ඔයගේ ෆෝන් එකේ බැටරි ලයිෆ් එක වැඩි කරගන්න පුළුවන් ටික්ස් 8ක් ගැන මම මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඒ වගේම ඔයගේ බැටරි ලයිෆ් එක අඩු වෙන්න බලපාන බෑඩ් ඉෆෙක්ට් මොනවාද? ඒ වගේම මේක මොනිටර් කරගන්නේ කොහොමද කියලාත් මම මේ වීඩියෝ එකේදී කතා කරනවා. අපේ ස්මාර්ට්ෆෝන් වල ගොඩක් වෙලාට තියෙන්නේ ලිතියම් අයන් එහෙම නැත්නම් ලිතියම් පොලිමර් කියන බැටරි එකක්. ඉතින් මේ ලිතියම් අයන් බැටරි වල තියෙන ලොකුම ඩිස්ඇඩ්වාන්ටේජ් එක තමයි බැටරි එක උපරිම වෙනකන් charge කරන්නත් හොඳ නැහැ. ඒ වගේම බැටරි එක බිඳුව වෙනකන් බස්සන්නත් හොඳ නැහැ. ඉතින් මේ වගේ බෑඩ් ඉෆෙක්ට් නිසා ඔයාගේ ෆෝන් එකේ බැටරි එකේ performance ගොඩක් වෙලාට අඩු වෙන්න පුළුවන්. අපි ෆෝන් එක charge කරන වෙලාවට ඔයාලට ගොඩක් වෙලාට අත්දැකීම් ඇති ෆෝන් එකේ බැටරි එක ටිකක් රත් වෙනවා. ඉතින් ඒ වගේම high end game එකක් play කරනකොට high performance use කරන application එකක් run කරනකොට සමහර වෙලාවට ඔයාගේ ෆෝන් එක රත් වෙනවා ඔයාලට අත්දැකීම් ඇති. ඉතින් games play කරනකොට මේ විදිහට ෆෝන් එක රත් වෙන්නේ ඔයාගේ GPU එක වගේම CPU එක full performance වලින් use කරන නිසා තමයි මේ විදිහට ෆෝන් එක රත් වෙන්නේ. ඉතින් මේ විදිහට full performance වලින් run වෙනකොට මේකට අවශ්‍ය power එක බැටරි එකෙන් දිගින් දිගටම supply කරන්න ඕනේ. මේ විදිහට බැටරි එකෙන් එකපාර ලොකු power එකක් output කරනකොට බැටරි එක රත් වෙන්න බලපානවා. හැබැයි ඔයා මේක ගැන වැඩි සැලකිලිමත් වෙන්නේ නැති වුණාට ඉතින් මේ විදිහට බැටරි එකේ temperature එක වැඩි වෙන එක තමයි බැටරි එකේ performance අඩු වෙන්න ගොඩක්ම බලපාන්නේ. ඉතින් ඒ වගේම ෆෝන් එක නිකන් තියෙන වෙලාවටත් බැටරි එක ගොඩක් බහිනවා කියලා ඔයාලට දැනෙනවා නම් ෆෝන් එකේ background run වෙන apps ටික restrict කරන්න පුළුවන් ඔයාලට. ඉතින් ඒක කොහොමද කරන්න කියලා අපි දැන් බලමු. ඔයා දැන් setting වලට එන්න. දැන් ඔයාලට බලන්න මේ apps කියන එකට යන්න. එහෙම නැත්නම් ඔයාගේ application කියලා ඇති. see all apps යන්න. එතකොට මෙතනින් ඔයාලට ඔයාගේ ෆෝන් එකේ තියෙන ඔයා install කරපු ඒ වගේ system එකට ආපු හැම application එකක්ම බලා ගන්න පුළුවන්. ඔයා මෙතන restrict කරන්න තෝරගන්න app එක select කරගන්න. ඉතින් මම මේ විදිහට calculator කියන app එකකට ගියා. මේ විදිහට පහළට scroll කරනකොට මෙතන තියෙනවා app battery usage කියලා. ඒකේ අපේ සාමාන්‍ය විදිහට defaultම select කරලා තියෙන optimize කියන එක. මේ දෙවෙනියට තියෙන එක. ඉතින් අපි on කරගන්න ඕනේ මේ restrict කියන එක. මේ restrict කියන එක on කරගත්තට පස්සේ අපිට application එක සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක background එකේ process වෙන එක නවතිනවා. එතකොට මේ application එක අනවශ්‍ය විදිහට battery use වෙන එක නවතිනවා. ඉතින් ඒකෙනුත් ඔයාලට battery එක save කරගන්න පුළුවන්. හැබැයි ඔයා මේ restrict කියන එක SMS WhatsApp වගේ application එකකට use කරන්න එපා. මේක දැම්මට පස්සේ ඔයාලට application එකේ notification එන්නේ නැහැ. ඔයාලට message බලාගන්න app එක ඇතුළටම යන්න වෙනවා. ඒ නිසා මේ restrict කියන එක ඒ වගේ app වලට පාවිච්චි කරන්න එපා. ඉතින් මේ apps හැරුණාම අනිත් හැම application එකකටම ඔයා මේ restrict කියන එක on කරගන්න. ඉතින් ඒ වගේම අනිත් දේ තමයි ඔයා ෆෝන් එක charge කරනකොට original charger එකක් විතරක් පාවිච්චි කරන්න. ඉතින් එහෙම නැත්නම් ඔයා duplicate charger එකක් පාවිච්චි කරනවා නම් මේ duplicate charger එකේ voltage එක stable නැති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ හේතු නිසා ඔයාගේ battery එක damage වෙන්න බලපානවා. ඔයාගේ ෆෝන් එකටම ආපු original charger එක නැත්නම් ඔයාලට පුළුවන් හොඳ brand එකකින් original certified charger එකක් buy කරගන්න. එහෙම charger එකක් නැති වෙලාවක් තියෙනවා නම් ඔයාලට කරන්න තියෙන හොඳම දේ තමයි laptop එකකට USB cable එකක් ගහලා ඔයාගේ ෆෝන් එක charge කරගන්න. ඉතින් මේ විදිහට charge කරනකොට ඔයාගේ ෆෝන් එකට කිසිම damage එකක් එන්නේ නැහැ. ඒ වගේම අනිත් දේ තමයි ඔයාගේ ෆෝන් එක Android 8 වලට වඩා අඩු එකක් නම් ඒ කියන්නේ ගොඩක් පරණ ෆෝන් එකක් නම් overcharge protection එකක් ඔයාගේ ෆෝන් එකේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවක ඔයා සමහර විට රෑලි වෙනකම් ෆෝන් එක charger එකට ගහලා තියෙනවා නම් ෆෝන් එකේ බැටරි එකට ලොකු damage එකක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා Android 8 වලට වඩා පරණ ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් කවදාවත් රෑලි වෙනකම් ෆෝන් එකේ charger එකට ගහලා තියන්න එපා. අනිත් දේ තමයි ඔයාගේ ෆෝන් එකේ තියෙන organic LED display එකක් නම් සාමාන්‍ය අපේ ෆෝන් වලට පාවිච්චි කරනවා organic LED. ඒ කියන්නේ OLED display එහෙම නැත්නම් IPS LED display පාවිච්චි කරනවා. ඉතින් ඔයාගේ ෆෝන් එකේ තියෙන organic LED display එකක් නම් ඔයාලට පුළුවන් dark mode on කරලා ඔයාගේ battery saving එක වැඩි කරගන්න. ඔයා නිතරම ෆෝන් එකේ location ඒ වගේම bluetooth වගේ දේවල් on කරගෙන ඉන්නවා නම් සාමාන්‍ය මේක ඔයා පාවිච්චි කරන්නේ නැති වෙලාවට මේක off කරලා තියන්න. ඉතින් මේ location bluetooth කියන දේවල් radio waves එක්ක වැඩ කරන නිසා ඔයාගේ battery එක ඉක්මනට discharge වෙනවා නම් මේකත් ගොඩක් බලපානවා. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් දැනගන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක share කරන්න. channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා channel එකට එකතු වෙන්න කියලාත් මතක් කරනවා. අපි එහෙනම් තවත් වීඩියෝ එකක් යමු. සුබ දවසක්.